හරිද? සාධක කඩනකොට ඔක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම තියෙන්නේ සරල සාධක ඉවත් කිරීම කියන එක. සාධක කියන්නේ දීලා තියෙන බීජීය පදවල පොදු අගයක් කීපයකට පොදු එකක් තියෙනවා නම් අන්න ඒක ඉවත් කරන එක. දැන් හිතන්නකො මෙතන මේ තියෙන්නේ 6යි b ධන 9 කියන ප්‍රකාශනයේ දැන් මේකේ අපිට මේ 6 කියන එක හැදිලා තියෙන්නේ. මම මේ සරල පොඩ්ඩක් මතක් කරන්නේ 6 හැදිලා තියෙන එක මට ගන්න පුළුවන් 3 වරක් 2 කියලා. 3 වරක් 2යි මෙතන b එහෙමම තියෙනවා. මෙතන 9 කියන එක හැදිලා තියෙන හැටි ගන්න පුළුවන් මට 3 වරක් 3 කියලා. දැන් පුතේ එතකොට මේ දෙන්නටම තුනේ මෙතන එකකුයි මෙතන තුනේ එකකුයි පොදු හන්දා අපි ඒක ගන්නවා එළියට. එතකොට ඉතුරු වෙන එකට අපි ඇතුලේ ලියනවා. එතකොට දැන් මෙතන ප්‍රකාශනයේ ඉතුරු වෙන්නේ මෙන්න මේ දෙක. එතකොට 2යි b මෙතන ඉතුරු වෙන්නේ 3. අපි ඕකට කියනවා සරල සාධක ඉවත් කිරීම කියලා. දීලා තියෙන ප්‍රකාශනයක සරල සාධක ඉවත් කිරීම. ඒක ඔහොම ඕනේ නැහැ. කෙලින්ම ඕක ලීලා ගන්න පුළුවන්. තව එකක් නිකන් මම තව උදාහරණයක් ගන්නම්. 4 කියලා. එතකොට දැන් මේ දෙන්නටම 2 කියන සාධකේ එළියට ගත්තොත් මෙතන x 4 2ට බෙදුවහම එළියට ගත්ත සාධකයෙන් බෙදුවහම 2යි. ඔන්න ඔහම අයින් කරන්න පුළුවන්. තව එකක් ගත්තොත් 3යි m වර්ගය ධන 6යි m කියලා ගත්තොත් එතෙන්දී මෙතන ඉලක්කම් වලින් 3 කියන එකයි දෙන්නටම m තියෙන හන්දා ඒ කියන්නේ මම මේක සරලව කිව්වොත් මෙතන තියෙන්නේ 3 වාරයක් m වාරයක් m කියන එක මෙතන තියෙන්නේ 3 වාරයක් 2 වාරයක් m කියන එක. එතකොට අපිට VG පද විදිහට ඉලක්කම් වලින් මෙතනත් එක තුනේ එකක් තියෙනවා මෙතනත් එක තුනේ එකක් තියෙනවා VG පද වලින් මෙතනත් m එකක් තියෙනවා මෙතනත් m එකක් තියෙනවා. එතකොට මේ දෙන්න තමා සාධකේ වෙන්නේ. ඒක තමා පළවෙනි සාධකයේ විදිහට එළියට ගන්නෙ 3යි m. මෙතන දැන් ඉතුරු වෙන්නේ m එකයි මෙතන ඉතුරු වෙන්නේ 2යි විතරයි. එතකොට ඒක වරහණක් ඇතුලේ m ධන 2 කියලා ලියන. හරිද? ඕක තමයි සරල සාධක ඉවත් කිරීම යටතේ දැන් මේ තව උදාහරණ ගානක් තියෙනවා. දැන් මේකේ බලන්නකෝ මේකේ තියෙන්නේ දැන් මෙතන ගත්තොත් මෙතන 12 කියන එක මට සාධක විදිහට ලියා ගන්න හිතෙනවා. මම ලියනවා මෙතන 6 වරක් 2 මෙතන a වරක් a අඩු කිරීම මෙතන 18ත් මට ලිව්ව හැකි 6 වරක් 3 විදිහට. වැඩි කිරීම a වරක් b කියලා. හිතෙන් ගන්න පුළුවන් නම් හිතෙන් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී මෙතන මම මේ ප්‍රකාශන දෙකට මෙතන ඉලක්කම් වලින් 6 පොදුයි. ඊළඟට වීජීය පද වලින් එක ඒකක් දෙන්නටම තියෙනවා. ආන්න එහෙනම් ඒ දෙන්න ගන්නවා එළියට. 6යි a මෙතන දැන් ඇතුලේ ඉතුරු වෙලා තියෙන්නේ 2යි a කියන එක. ඒක පළවෙනි පදේ ඇතුළට 2යි a කියලා දානවා. මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 3යි b කියන එක. ඒක දානවා මෙතෙන්ට 3යි b විදිහට. ඔන්න ඒ වගේ ප්‍රකාශනවල. හරිද? තේරුණාද දැන් සරල මේක 8 වසරේ තමයි මුලින්ම උගන්වන්නේ. සරල ප්‍රකාශනවල මේ සාධක සෙවීම. ලියා ගන්න පැහැදිලිව ඒක. මේක ඊළඟ ගාන. මේක ඊළඟ ගාන. මේ අනිත් ගාන. හරි.
හරි මේ ගානේ තුන්වෙනි ගාන උදාහරණ ගානේ විදිහට දැන් මේකේ තියෙන්නේ පහ වැඩි කිරීම x වැඩි කිරීම x ඊළඟට 10 කියන එක අපිට 5 වරක් 2 කියලා හදන්න පුළුවන්. වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම x 25 කියන එක හදන්න පුළුවන් 5 වරක් 5 කියලා. හරි. එතෙන්දී මේ දෙන්නටම පොදු මෙතන තියෙනවා පහේ ඒවා එකයි මෙයාටත් පහේ එකක් පොදුයි මෙයාටත් පහේ එකක් පොදුයි. වීජීය පදවලින් මෙතන x එකක් ගත්ත හැකි මේ ප්‍රකාශනෙත් එක x එකක් ගත්ත හැකි මේකෙත් එක x එකක් ගත්ත හැකි. එහෙනම් අපිට පහයි x කියන එක පොදු සාධකයක් විදියට අරගෙන ඇතුළට දාන්න ඉතුරු වෙන්නේ මෙතන ඉතුරු වෙන්නේ මේ ප්‍රකාශනයේ විතරයි x විතරයි. ඍණ ලකුණ එහෙම්මමයි මෙතන ඉතුරු වෙනවා 2y වර්ගය කියන එක මේ y වර්ගය කියන එක මෙතන ඉතුරු වෙනවා 5යි y කියන එක. පහයි y කියන එක. හරි. තේරුණාද? ඔන්න පීජීය පද තුනකදී තුනටම පොදු වෙන්න ඕන. හරි. තුනටම පොදු සාධක තමයි තුනක් තිබුණොත් සුළු කරගන්න වෙන්නේ. හරි. ඔයාලට පැටලෙනවා නම් මෙන්න මේ විදිහට පැටලෙනවා නම් මේ දීලා තියෙන බීජීය පදේ මේ විදිහට ගොඩනගා ගන්න. ඒක හැදෙන විදිහ ගොඩක් වෙලාවට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට සංඛ්‍යාව ලියාගත්තා නම් ඔක හරියටම එනවා. එතන මේ විදිහට ලියාගෙන ඊට අදාළ බීජීය පදේ ප්‍රතිසාධක ඉවත් කරගත්තා නම් හරි. හරි. බලන්න ඊළඟ ගන්න. දැන් මේකේ ගොඩනැගුවාම එන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ප්‍රකාශනයේ ඇදිලා තියෙන එක සේරකෙන් මට ගන්න පුළුවන් 4 වරක් x වරක් x වරක් y වරක් z ඍණ 8 කියන එක 4 වරක් 2 x වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම z එතකොට 12 කියන්නේ 4 වරක් 3 ඒක x වරක් y වරක් z ඒවා දෙකක්. දැන් බලන්න ඉලක්කම් වලින් පොදු සාධක ටික ඉලක්කම් වලින් මෙයාගේ එක හතරක් තියෙනවා මෙයාගේ එක හතරක් තියෙනවා මෙයාගේ තව හතරක් තියෙනවා එහෙනම් හතර ගත්ත හැකි. වීජීය පද වලින් මෙතන එක x එකක් ගත්ත හැකි මෙයාගෙන් එක x එකක් ගත්ත හැකි තුන්වෙනි පදෙනුත් තව x එකක් ගත්ත හැකි. මෙයාගෙන් එක y එකක් ගත්ත හැකි මෙයාගෙන් එක y එකක් ගත්ත හැකි මෙයාගෙන් එක y එකක් ගත්ත හැකි. මෙතනින් එක z එකක් ගත්ත හැකි මෙතනින් එක z එකක් ගත්ත හැකි මේ ප්‍රකාශනයෙන් තව z එකක් ගත්ත හැකි. එතකොට එනවා පොදු සාධකයේ විදිහට ඉලක්කමෙන් 4යි x y z වරහණක් දාලා මෙතන ඉතුරු වෙන්නේ මේ පළවෙනි පදේ ඉතුරු වෙන්නේ x එකයි. මේකේ ඉතුරු වෙනවා 2යි මෙතන y එකයි. එහෙනම් ඍණ 2යි y මේකේ ඉතුරු වෙනවා මෙතන 3යි මෙතන z එකයි. එහෙනම් ඍණ 3යි z අපිට ওই විදිහට ආවහම ගන්න පුළුවන් මේකේ සාධකය ඕක කියලා. දැන් තව එකක් ආපු සාධකයේ හරිද කියලා බලන්න මේක ආපු එක මෙයාගෙන් ಗುಣ කරලා එන උත්තරේ කලින් උත්තරේ එන්න ඕන. 4යි xy z වලින් ಗುಣ කරාම මේකේ එන්නේ 4යි x වර්ග y z. ඊළඟට ඍණ මෙයා 4 වරක් 2 8යි x y වර්ග z.
හතරවරක් 3 ඍණ එතකොට 12යි. හතරවරක් ඍණ 3 ඍණ 12යි x y z වර්ග කියලා එනවා. එතකොට අර උත්තරේ එනවනම් මෙයාගේ මෙහෙම ಗುಣ කරලා එන උත්තර ටික උත්තරෙන් අපිට මුල් ගානම එනවනම් අපිට හදපගේ සාධක හරි කියලා තහවුරු කරගන්නත් පුළුවන්. දැන් බලන්න මේ ඇවිල්ලා තියෙන එකමනේ. මේ 4යි x වර්ග z 4යි x වර්ග z y ඇවි. 4යි x වර්ග y z. ඊළඟ 8යි x y වර්ග z. ඒකමයි මෙතන ගානේ තියෙන්නේ. 12යි xy z වර්ග 12යි xy z වර්ග. එහෙනම් අපිට කියන්න පුළුවන් සාධක අයින් කරාම මුල් ප්‍රකාශනයේ ಗುಣ කරාම එන්නත් ඕන සාධක දෙක ಗುಣ කරාම. දැන් ඔක හරියට සරලව මෙහෙමයි. අපි 8 කියන එක ගත්තොත් 8 කියන ඉලක්කම හැදිලා තියෙන විදිහක් තමයි හතරවරක් දෙක. එහෙනම් තව විදිහකට හතරවරක් දෙක කියන්නේ 8යි කියලා උත්තරේ එන්නත් ඕන. මේ දෙක සාධක දෙක වෙනවා. මෙයාගේ මේ එක සාධකයක් ගැනගෙන අනිත් සාධකයෙන් ಗುಣ කරාම මුල්ලික වෙන්නත් ඕන. ඒකම තමයි මේ සාධකවලදී වෙන්නේ. ගන්න සාධක දෙකේ ගුණිතයෙන් මුල් ප්‍රකාශනයේ එන්න ඕන. හරි? ඔන්න ටිකක් සංකීර්ණ පද තුනක් ආවොත් හදන හැටි. හරිද? ඒක තේරුණානේ? හරි. අපිට දැන් පද දෙකක් ආවොත් කියලා දුන්නා තුනක් ආවොත් තුරටම පොදු සාධකයේ ගන්න කිව්වා. පද හතරක් ආවොත් පද හතරේදී අපි එක ළඟ පද දෙන්න හිතන්නේ. එක ළඟ පද දෙන්න හිතන්නේ. එතකොට මේ දෙන්නගේ පොදු සාධකයේ වෙන්නේ අර දැන් පද දෙකක් හිතුවනේ. එතකොට අපිට ආවේ මේ දෙන්න ගැන. එතකොට මේක අර කලින් වගේ. එතකොට මොකද්ද? a වර්ග ධන 3ක් a කිව්වොත් මේකේ පොදු සාධකයේ විදිහට ගන්න පුළුවන් a. එතකොට මෙතන a ධන 3 වෙනවා. මේ කෑල්ල ගත්තොත් 5ක් a ධන 15 කියන එකේ මෙතන පොදු සාධකයේ එන්නේ 5යි a ධන 3 වෙනවා. එතකොට දැන් මෙතන ප්‍රකාශනයේ ওই විදිහට සාධක කැඩෙනවා. දැන් අපිට සාධක දෙකක් තියෙන එකක් එනවනේ. දැන් කලින් කියලා දුන්නේ මේ සාධක දෙකේ වෙනම ප්‍රකාශ පද දෙකේ වෙනම සාධක කඩන්න මේ පද දෙකේ වෙනම සාධක කැඩුවාම අපිට ඔන්නෝම ප්‍රකාශනයක් එනවා. මෙතන ඉන්නේ ධන. ඒකේ දැන් පේනවද මෙතන a ධන 3යි මෙතන a ධන 3යි කියන්නේ a දෙන්නත් පොදුයි හන්දා a දෙන්න වෙනම ලියනවා. වරහනට එළියෙන් ඉන්න මේ දෙන්න වෙනම ලියන. වරහනක් ඇතුළේ. ඕකට අපි කියනවා පද සිව් පද ප්‍රකාශනයක සාධක හොයනවා කියලා. හරි. ආයෙ බලා ගන්න මොකද්ද කරේ කියලා. ආයෙ අපි කරේ මේක එක ළඟ පද දෙකක් හිතනවා. මෙන්න මේ පද දෙකේ පොදු සාධකේ මේ දෙන්නගේ a කියන එක එළියට ගත්තොත් a ධන 3යි. එතනින් ධන 5 එළියට ගත්තොත් a ධන 3යි. හරිද? මේවා හිතෙන් පුළුවන් වෙන්න ඕනේ ඉතින් දැන්. හරිද? ඒ කියන්නේ මෙතන 3යි a හැදිලා තියෙනවා. මෙතන 5 වරක් a, මෙතන 3 වරක් 5 කියලා හැදිලා තියෙනවා. හරිද? එතකොට දැන් මෙතන මේ a ධන 3ට a ධන 3 පොදු හන්දා a සාධකය a ධන 3ක් වෙනවා. වරහනට එළියේ ඉන්න මේ ඒකයි මේ ධන 5යි එකතැන ලියනවා a ධන 5යි කියලා. ඔන්න පද හතරක් ආවොත් පද හතරක සිව්පද ප්‍රකාශනයක සාධක හොයන්නේ අනුයාත එක ළඟ පිහිටන එක ළඟ පිහිටන පද යුගලක යුගල බැගින් සලකා සාධක ඉවත් කරයි. ඔක තමයි එතන කරුණ. හරි. හරි. ඊළඟට මේ වගේ එකක් ආවොත් මේකෙත් එහෙමයි.
මේකෙත් අපි එක ළඟ පද දෙකක් වෙන් කරගන්නවා. එතකොට මේ දෙන්නට පොදු සාධකයේ වෙනම ගන්නවා මේ දෙන්නට පොදු සාධකයේ වෙනම ගන්නවා. y මෙතනින් y ඍණ 6 මෙතනින් ඍණ y ඍණ 1 එළියට ගත්ත හැකි. ඒ කියන්නේ උතන මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මේ ප්‍රකාශනයේ හැදිලා තියෙන්නේ y වාරයක් y. ඊළඟට මෙතන ප්‍රකාශනයේ තියෙන්නේ 6 වරක් y. මෙතන ඍණ මෙතන ගන්න පුළුවන් පුතේ ඍණ 1 වරක් ධන y විදිහට. මෙතන ගන්න පුළුවන් ධන 6 වරක් 1 විදිහට. හරි. එතකොට දැන් බලන්න මේ ප්‍රකාශනයේ එක y එකයි මෙතන එක y එකයි පොදු සාධකයක් වෙනවා. ඒක එළියට ගත්තාම මෙතන y ඍණ 6යි. හරිද? දැන් මේ දෙන්නටම පොදු ගන්න වෙන්නේ මෙතන ඍණ 1. අන්න එතෙන්දී ඍණ 1 කියන එක ගන්න පුළුවන්. මෙතෙන්දී ඍණ 1 කියලා ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ ධන එකක්නේ. එහෙනම් මේ ඍණ මෙතන මේ ධන 6 අපිට ලියන්න පුළුවන් ඍණ 1 ඇසුරෙන් කොහොමද? ඔයාලට ධන 6 කියන ප්‍රකාශනයේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් ධන 6 වරක් ධන 1යි. එහෙම නැත්නම් ඍණ 6 වරක් ඍණ 1යි විදිහට. ආන්න එහෙම මම මෙන්න මේ ධන ප්‍රකාශනයේ ධන 6 කියන එක වෙනස් කරගන්නවා දැනට කොහොමද ඍණ 6 වරක් ඍණ 1 විදිහට. හරිද? ධන සංඛ්‍යාවක් හන්ද ඒක තේරුම් ගන්න මේකෙන්. හරි? ඍණ විදියට. දැන් එතකොට එතෙන්ට පොදු සාධකයක් වෙනවා. මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි. එහෙනම් ඒ පද දෙකේ මම ඍණ 1 එළියට ගත්තාම ඇතුලේ ඉතුරු වෙනවා මෙතන y1යි මෙතන ඍණ 6යි. එහෙනම් ඒක ලියන්න පුළුවන් y ඍණ 6 විදිහට. දැන් බලන්න පදේ මෙතනත් y ඍණ 6 මෙතනත් y ඍණ 6. එහෙනම් y ඍණ 6ට y ඍණ 6 පොදු සාධක දෙන්නගෙම තියෙන හන්ද ඒක වෙනම ලියනවා. වරහනට එළියෙන් ඉන්න මෙතන y එකයි මෙතන ඍණ 1යි වෙනම ලියනවා වරහනක් ඇතුලේ. ඔන්න ටිකක් ධන ඍණ කතාවත් එක්ක මෙන්න මේක තමයි එතෙන්දී ඔළුවට එන්න ඕන කාරණේ සදිශ සංඛ්‍යාවල සංකල්ප. හරි? ඔන්න එහෙනම් ඒකේ උත්තරේ y ඍණ 6 y ඍණ 1 කියලා එනවා. හරි? මේකේ කලින් එකේ ආවේ a ධන 3 a ධන 5 විදිහට. මේකේ ආවා y ඍණ 6 y ඍණ 1 විදිහට. හරි? ඔන්න ත්‍රිපද ප්‍රකාශනවල සාධක. දැන් ඕවයි ගණන් එක යන්න ඕන. මේ සාධකයක් ඇඩුවට පස්සේ අපි බලන්න ඕන කොහොමද මේකේ දැන් ওই තියෙන එක පියවර අර කලින් කරපු ගානේ සාධක විදියට කඩලා දැන් මෙතන තියෙන x ධන 3ට මෙතන තියෙන x ධන 3 පොදු නිසා x ධන 3 කියන සාධකය එළියට අරගෙන වරහනට එළියෙන් ඉන්න x එකයි මෙතන ඉන්න ධන 2යි ඒ දෙක එළියට දානවා. හරි 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 ලේසි දෙපැත්තෙම හැම වෙලාවෙම මතක තියාගන්න ඔය වරහන ඇතුළට සාධක කැඩෙන ඒවායේ ඉන්නේ මෙන්න මේ ප්‍රකාශන හරිද මේ ප්‍රකාශන සෙට් එකම එන්නේ එක જાතියට ඔය සෙට් දෙකම එක જાතිය වරහන ඇතුළේ ඉන්නේ එතකොට අපිට ඒ සෙට් එක එළියට ගත්තා x ධන 3යි කියලා ඊට පස්සේ වරහනට එළියෙන් ඉන්න මේ දෙන්න වරහනක් ඇතුළට දාලා ලියන
හරි. ඊළඟට බලන්නකො මේකේ 2x ඍණ y කියලා තියෙනවා. මේකේ y ඍණ 2x කියනවා. අන්න එතකොට ඒ જાතියේ ගානක ඔකේ ධන ඍණ කතාව තියෙනවා. මේ දෙවෙනි ප්‍රකාශනයේ ඍණ එකෙන් ಗುಣ කරනවා. මෙන්න මේක ඍණ එකෙන් ಗುಣ කළා කියන්නකො. එතකොට අපිට එනවා මෙයා ඍණෙන් ಗುಣ කරපු ගමන් ඍණ එක්වරක් ධන b ඍණ b ඍණ එක්වරක් y ඍණ y ඍණ එක්වරක් ඍණ 2x ධන 2x කියලා. ඍණ එකෙන් ಗುಣ කරලා අපි අර සාධකවලදී අර කලින් කරපු වැඩේම පොඩ්ඩක් සංකීර්ණ කරලා අර සංඛ්‍යා හැදෙන විදිහට ඍණෙන් ಗುಣ කරනවා. ඍණ එකෙන් ಗುಣ කරලා අපි ওই විදිහට ප්‍රකාශනය හදා ගන්නවා. එතකොට මම මේකේ පද මාරු කරලා ලියා ගන්නවා. එතකොට එනවා ඍණ b 2x ඍණ y මේක එහෙම මෙතෙන්ට අලුතෙන් දාගන්න ඒ වාරයක් 2x ඍණ y කියලා. ආන්න දැන් බලන්න දැන් ආවා මෙතන තියෙන්නේ 2x ඍණ y මෙතන තියෙන්නේ 2x ඍණ y. එහෙමනම් ඒ සාධකය එළියට ගත්තා. වරහනට එළියෙන් තියෙන a ඍණ b කියන එක ඇතුළට දැම්මා. හරි. ඔන්න ටිකක් සංකීර්ණ කෑල්ලක්. හරි. ඒකෙදි කරේ ඍණ එකෙන් ಗುಣ කරලා තමා සාධකය ගොඩනගා ගත්තේ. හරි. ඒතර ඒ වගේ ගණන් එනවා. එතෙන්දී ඔය පැටලෙන තැන් ඉතින් ඕවා හොඳට තේරුම් ගන්න. ඇයි මේ ඍණ එකෙන් ಗುಣ කළේ? ඍණ එකෙන් ಗುಣ කළේ මොකද? මෙතන තියෙන 2 ඍණ x කියන පදය. 2 ඍණ x කියන එක මෙතන y ඍණ 2x ඍණ y කියන එක මෙතන y ඍණ 2x විදිහට තියෙන හින්දා ඒක හදාගන්න. මේ සාධකය මේක ඇතුලේ තව විදිහකට තියෙන හින්දා ඒක හදාගන්න තමයි අපි මේ වැඩේ කළේ. හරි. දැන් එතකොට ඒකට අදාළ හරි අහගන්න. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයනකොට මේකේ තියෙන්නේ පද 3යි. හරි. ඒකෙදී අපි මෙන්න මේ જાතිය මේ පදේට වර්ගජ පදේ කියනවා, මේකට සංගුණක පදේ කියනවා, මේකට නියත පදේ කියනවා. එතකොට මෙන්න මේකේ කරන්නේ පද තුනටම පොදු සාධකයක් නැත්නම් පළවෙනි වැඩේ වර්ගජ පදේ වැඩි කරනවා සංගුණක මේ වර්ගජ පදේ වැඩි කරනවා නියත පදෙන්. එතකොට මේක වැඩි කරාම එන්නේ ධන 12යි x වර්ගය. මෙන්න මේ ධන 12x වර්ගය හදන්න පුළුවන් ක්‍රම ටික. එක්වරක් 12 දෙවරක් 6 තුන්වරක් 4. දැන් පුතේ ධන සංඛ්‍යාවක් හන්ද මේක ඍණ වෙන්නත් පුළුවන්. සංඛ්‍යාවක් හැදෙන්න පුළුවන් ක්‍රම ටික තියෙනවනේ. එක්ක ධන වෙන්න පුළුවන් එක්ක ඍණ වෙන්න පුළුවන්. මෙතෙන්දී දැන් මම උඩ ටික හිතනවා ධන කියලා. යට ටික හිතනවා ඍණ කියලා. හරි. එතකොට මේ හැම එකටම x කියන එක එනවා සාධකයක් විදිහට. මේක 9 වසරේදීත් ඔයාලට අහුවෙන කොටසක්. එතෙන්දී මේ සාධක දෙකේ එකතුව ගන්නවා දැන්. දැන් බලන්න මෙතන මේ දෙන්නගේ එකතුව මෙතන එකතුව එන්නේ 12යි 1යි ධන 13යි x. මේ දෙන්නගේ එකතුව එන්නේ ධන 8යි x. මේ දෙන්නගේ එකතුව එන්නේ ධන 7යි x. මේ පද දෙකේ එකතුව එන්නේ ඍණ 13යි x. මේ පද දෙකේ එකතුව එන්නේ ඍණ 8යි x. මෙතන එකතු වෙන්නේ ඍණ 7ix. දැන් බලනවා මෙතන තියෙන මෙන්න මේ සංගුණක පදේ එන අවස්ථාව.
සංගුණක පදයේ ධන 8යි x අපිට ඒ ධන 8යි x ආවේ මෙන්න මේ වෙලාවේ. ධන 8යි x ආපු වෙලාව තෝරගන්නවා. ඒක ආවේ මෙන්න මේ සාධක දෙකේ. හරි. ඒ සාධක දෙකෙන් එතකොට ධන 2යි ධන 6යි කියන්නේ මේක කැපුණහම x වර්ගය ඒ දෙන්න දානවා මෙතෙන්ට 8 වෙනුවට මේ ආපු සාධක ධන 2යි x ධන 6යි x ඊළඟට ධන 12 අනිත් පද වෙනස් කරන්නේ නැහැ. එහෙමම දානවා. දැන් තියෙන්නේ මොකද්ද? අර කලින් කරපු විදිහට මේ දෙන්නගේ සාධක කැඩුවා. එතකොට මෙතන එනවා x x ධන 2යි. හරි ලේසි. මෙතන එනවා මේ දෙන්නට ධන 6යි x ධන 2යි. හරි. එතනින් දැන් x ධන 2ට x ධන 2 පොදුයිනේ. x ධන 2ට x ධන 2 පොදු හින්දා ඒ සාධකය අයින් කරාම මෙතෙන්ට එනවා x ධන 2 වාරයක් x ධන 6යි කියලා. ඔගේ කෙටි ක්‍රමයක් තියෙනවා මේක නම් පුරුදු වුණාම ඒක කියලා දෙන්න. හරි. එතකොට ඔන්න ඔය විදිහට ත්‍රිපද ප්‍රකාශනයක් ආවොත් සාධක ටික කැඩෙන්න ඕනි. හරි. මම දැන් ආය ඒ ගාන කියලා දුන්නා. එතකොට මූලිකව ඔන්න ඔය ටික හොඳට පුළුවන් වෙන්න ඕන. ඔය ටික හොඳට පුළුවන් වුණොත් 10 වසරේ ටිකක් අර සංකීර්ණ ගණන් ටික හදාගන්න පුළුවන් වෙනවා.